මිනිස්සු හැටියට ජීවත් වෙන සතර ස්වාමීන් වහන්සේලාට ගරු කරන මිනිස්සු හැටියට ජීවත් වෙන මනුෂ්‍යත්වයේ භූමිය ඇහිද අපි කියනවා. ඒ සඳහා සමුන්නාසලා කරා කිවෙන්නේ. සමුන්නාසලා එකට ඉඳලා මේකට මොන දෙන්න. එතකොට අපිට පුළුවන් ඉදිරියේදී අපිට පුළුවන් මේ අපේ කොළොන්නාව මේ අපේ ගම අපේ කොළොන්නාව අපේ නෑදෑයෝ අපේ හිතවත්තු අපේ ඥාතීන් ගැන අපේම භූමියක් කරගන්න අපිට ආයි භූමියක් කරගන්නට සමුන්නාසලා අපිට හැකියාව ලැබෙනවා. මම තාක්ෂණයට කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. මට අවශ්‍ය නැතිේ සමුන්නාසලා කියන්නේ මම සංසිල්ුවේ නැත්තේ මොකද කියලා. මම සංසිල්ුවේ නැත්තේ අන්න හේතුව නිසා. මම හිල්ුවේ නැහැ. මම තාක්ෂණයට ආත්මගරුකයක් කියන කෙනෙක්. ඒ නිසා මම ආත්මගරුකයට හරිම කල් කරනවා. මම ආත්මගරුකයේ විනාශ කරගන්න සූදානම් නැහැ. මම සංසිල්ුවේ නැහැ. හැබැයි සංසිල්ුවේ නැහැ කියන්නේ ප්‍රෝග්‍රාමයේ දේශපාලන ආචාර්ය කියන්නේ. අන්තිම කියන්නේ අවුරුදු 5න් 6ට සමාජයට අවුරුදු දෙකකින් තුනක් සංදේනවා. අවුරුදු 5න් 6ට සංදේනවා. දේශපාලන කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. දේශපාලන කියන්නේ වෙනස්. කාරණා. ඒක නිසා මම මරණකම් වයසට ගිහිල්ලා නැරෙන්නේ ඉස්සර වෙනවද මම දන්නේ නැහැ. මගේ තාත්තා වුණා 85 ඉඳලා නරලා. අර මාගාවිගේ රංගවුණු චිත්තයක් ඉඳලා. ඒ නිසා මැරෙන්නේ කවදාවත් නැහැ. හැබැයි මැරෙනකම් මේ කොරෝනා වාසනේ ජනතාව ආරක්ෂා කරන්නේ මේ දේශපාලන භූමියේ කතා කරනවා කියන කාරණාව මම හිතන්න ඕනේ. සමුන්නාසලාගේ නායකත්වය අපිට ඕනේ. ඒ සඳහා සමුන්නාසලා සූදානම් වෙන්න. සමුන්නාසලා මේ ඉන්න මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ මේ ඔළුවේ නැති මිනිස්සු සමුන්නාසලා ප්‍රතික්ෂේප කරන්නේ මේ අද මේ දෙපැත්තේ ඉන්නේ මේ රටාවකට සපේ බුවයි ඉතින් සුරෝදන නැතුමා සමුන්නාසලා කරනවා මේ සංකල්ප වෙනස් කරන්න එතුමා පාර්ලිමේන්තුවේ නියෝජනය කරනවා එතුමා තමයි මේ කොමිටියේ සභාපති නිසා මේ සභාපතිතුමා අපි නැවත පාර්ලිමේන්තුවට ගේන්නට ඕනේ නිකන් නෙමෙයි මිනිස්සු වඩා ඉස්සරහ අපි අරන් යන්නට ඕනේ ඒ නිසා සමුන්නාසලා කටයුතු කරන්න කියන ඉල්ලීම සමුන්නාසලට කරනවා ඒ වගේම කිසි දෙයක් නැතුව එතුමා අපි තමයි එකම දේශපාලනය කරමින් මේ රටේ වැඩදායි වැඩ කොටස් කරපු කෙනෙක් අපේ පක්ෂ අපේ අnder නායකයා එනිසා සමුන්නාසලාගේ සායුධය උට ප්‍රබාදේ අවස්ථාවක් තියෙනවා සමුන්නාසලාගේ ඒ කියන අගලු සම්මාන ඊටවත් මානව සංදේශයෙන් මේ මොලේ කෙනෙක් පොඩ්ඩේ මොලේ නැති පොඩ්ඩේ නෑ මොලේ කෙනෙක් නේ දෙන්න ජමත් කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න දේශපාලනේ ඉදිරියට යන කෙනෙකුට දෙන්න දේශපාලනේ බටගාව කෙනෙකුට දෙන්න අපි දේශපාලනේ කරේ කවුරුත් නැහැ අපි දැනගරේ විපක්ෂයේ ඉන්නකොට අපි විපක්ෂයේ ඉන්නකොට මල්ලි බලන්නට මුණ දුන්නේ අපි ආණ්ඩු පක්ෂයට ආවම අපි ඔබ වැදගත් දෙයක් කටයුතු කරා අපි ආණ්ඩු පක්ෂයට ආවම පස්සේ අපි මිනිස්සුන්ට ගහන මිනිස්සුන් ගෙවල් වලට ගහන අර කොඩිය කඩන්න මේ කොඩිය කඩන්න අපි ගියේ නෑ මොකද අපි ආණ්ඩු පක්ෂයේ තියෙන ඒ ආත්මගත ආරක්ෂා කරගන්න ඕනේ නිසා ඒක තමයි සමුන්නාසලා නිගනවා අපි අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕනේ මේ ඉන්න අපි සමහර ඉන්නවා ඔක්කොම එකට ඉන්නේ තුනේ පොකේ කාලේ හැබැයි මුදුරක් කාවම එකට ඉන්න ඕනේ මේ ඉන්න අය අපි ආරක්ෂා කරගන්න ඕනේ ඒ ආරක්ෂා කරගන්න සමුන්නාසලා පෙළ ගහන්න ඒකට නායකත්වය දෙන්න මේ අපි ඔක්කොම සූදානම් කියන කණේ දෙමුන් කොරෝනා අපේ නම් මේ කොරෝනාවේ සාක්ෂාත් කියනවා මේ පාරක් ප්‍රචාරය අපේ පොතක් පටන් ගන්නවා කියනවා ඒවා කිසිම මිනිහෙකුට මකන්නට බෑ අපේ නම් පටන් ගන්නවා බෑ කිසි කෙනෙකුට මේ කොරෝනා වාසනේ කියන අපේ මුද්‍රාව මකන්නට හැකියාවක් නැහැ කියන කාරණාව මතක් කරගන්න දෙමින් සමුන්නාසලා ජයවාදී කමල් කරනවා